මම එළවලු ලොරියේ නැගලා වැඩට යනවා. ගොඩ යන්න ඕන දුක් විඳින එකෙන් නවතින්න ඕනේ. අමාරුවෙන්ම ඒ ලෙවල් ලියලා ලියපු දවසට පස්සෙන් දම අපේ කොළඹ අයියා කෙනෙක් ඉන්නවා. ඒ ජුවලරි කර්මාන්තය කරන අයියා කෙනෙක් සුසන්ත කියලා. මං එහෙට ආවා. තමන් මොකක් හරි ව්‍යාපාරයක් කරන්න බලාගෙන ඉන්නවනම් ප්ලේන් ටිකක් ගහලා හරි දැනුම ගන්න ඕන. ඒ දැනුම සල්ලි තමයි. නමිනුත් නෙමෙයි කතා කරන්නේ නම්බර් එකේ 5 කියලා. ඒ 4 වෙනකන් වැඩ කළා ආයි නිදාගෙන 7 වෙනකොට නැගිටිනවා. පැය 3ක් විතර තමයි නිදාගත්තේ. වැඩ කරන එක අඩු කරන්න ඕනද කියලාත් වෙලාවකට හිතුණා. ඒ තරම් දුක් වෙනවා. දැන් පොල් ගස් ටික දිහා බලන්න නිදාගත්තා නම් එහෙම. ඔව්. අද අපි මෙහෙම කතා කරන්නේ නැති වෙන්න පුළුවන්. පිළිදෙණිය ගම්මානය කියන්නේ මුළු ගම්මානයේම ජුවලරි නිෂ්පාදනය කරන ගම්මානය. ආදායම් මාර්ගයක් ඇටියට 8 වසරේ ඉඳලා දුන්නා. තාගේ දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා මම කල්පනා කරා ওই වයසේදී මම ගෙදරට ආදායම ගෙනත් දෙනවනේ කියලා. වසන්ත ඔයාගේම දෙයක් පටන් ගන්න කියලා. ඔහුගේම ආරාධනාවේ වෝග් ජුවලර්ස් අධිපතිතුමා 1992 පටන් ගන්න. ඒ කියන්නේ මේ අවුරුදු 3-4ක් ඇතුළත ඔබ ඔබේම ගමන් මාර්ගය හොයාගන්න. ශාදීක පටන් ගන්නකොට කඩුවෙලට ඇවිල්ලා දැන් මල්ලිලත් නැහැ. ආයෙම බින්දුව ඉඳන් පටන් ආයෙ බින්දුවේ තනියම පටන් ගන්න. අපි වැනි තුන්වල ලෝකේ රටකට තියෙන එකම අවශ්‍යතාවය තමයි ඔබතුමා කරන්නේ. ඇත්තටම ඒක තමයි වෙන්න ඕනේ. නිදා ගන්න කෙනෙකුට එවලේ ඇඳෙන් නැගිටලා ඇවිල්ලා වැඩ කරන්න හිතෙන වැඩසටහන් තමයි මේ ලෝකෙ වෙන්න ඕන. මිලියනයක් වටින ලක්ෂයට කෝටියක් ආදරේ. අසංග ලයිව්. ඔබේ සම්පූර්ණ නම ලන්දේ බඩල්ගේ වසන්ත. අශාදි ජුවලර්ස් කිව්වහම ලාංකිකයෝ ලෝකෙ පුරාම ඉන්න අය දන්න තැවැන්ත ව්‍යාපාරයක කළමනාකාර අධ්‍යක්ෂවරයා එල්.බී. වසන්ත මහත්මයා. ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා අසංග ලයිව් මැදිරියට. ආයුබෝවන්. බොහෝම කාලයක් තිස්සේ අපි දින ගනිමින් හිටියා මෙවැනි වැඩසටහනක් කරන්න. මොකද මේ ආයතනේ නම කියනකොට හුඟක් වෙලාවට ආයතනේ ප්‍රධානියා හැමතිස්සෙම පෙනී හිටිනවා. ඔබ එහෙම නැති බොහෝම නිහතමානී ගතිගුණ වලින් පිරිච්ච කෙනෙක් විදිහට තමයි මේ පහුගිය දශකය තුල මම ඔබව හඳුනාගන්නේ. කොහොමද මේ වගේ නිර්හංකාර කෙනෙක් මේ ලෝකෙට නිර්මාණය වෙන්නේ කියන එක බලාගෙන ඉන්න අයටත් ආසාවක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ ඔබේ ව්‍යාපාරයේ ස්වර්ණාභරණනේ. ඔබේ අත් දෙක දැක්කහම අර ගොඩක් ඇඟිලි 10ටම රත්තරන් දාගෙන එහෙම නැහැ. බොහෝ නිහතමානී වෙන්නේ. කොහොමද මෙහෙම කෙනෙක් නිර්මාණය වුනේ? කොහොමද ඔබේ පුංචි කාලේ ගත වෙන්නේ? කොහෙද? ළමා කාලය ගැන පොඩ්ඩක් කියන්නකෝ වසන්ත මහත්මයා. ඒතර මගේ ගම උපන් ගම මාතරත් ඇතුළට පොඩ්ඩක් යන්න ඕනේ. බෙලිදෙණිය කියලා ගම්මානයක් තමයි තියෙන. ඉතින් අපේ තාත්තා ටිකක් ගරාජ් වැඩ කරේ දුර පළාතක. ඉතින් අපි බොහොම ලොකු තත්ත්වයක නෙමෙයි හිටියේ. ඉතින් ඒ කාලේ එහෙම ඉස්කෝලේ යාමට ඉතින් ඉගෙන ගන්න හොඳට පුළුවන්කම තිබුණා. පවුලේ කවුරුද? මමයි මල්ල දෙන්නයි නංගි. එතකොට ඔබතුමාගේ පාසල් කාලය කොහෙද පාසල් යන්නේ පුංචි කාලේ? මුලින් ඕ ලෙවල් වලට වෙනකන් ගියේ ගමේ තිබුණ බෙලිදෙණිය මධ්‍ය මහාවිද්‍යාලයේ. ඊට පස්සේ අපේ ඒ ලෙවල් තිබුණේ නැහැ. මම බයෝ සයන්ස් වලින් ඉගෙන ගත්තේ. මාතර සන්ත් තෝමස් එකට ගිහිල්ලා තමයි ඒ ලෙවල් කළේ. හොඳයි. දැන් මේ පුංචි කාලේ අද හැමතිස්සෙම කියනෝනේ දරුවන්ට ළමා කාලයක් නැහැ කියලා. වසන්ත මහත්මයාගේ පුංචි කාලේ කොහොමද බෙලිදෙණියේ ඒ මාතර ඇතුලේ බොහොම ලස්සන මං හිතන්නේ බෙලිදෙණිය කියන්නේ හරි ලස්සන ගම්මානයක් ගම්පියසක්. කොහොමද ඒ කුඩා කාලේ ගත වුණේ? කෙලිදෙලෙන් ගත වුණාද? අධ්‍යාපනයේටම නැඹුරු වෙලා හිටියද? කොහොමද ගත වුණේ? ඔව් ඇත්තටම මගේ පවුලේ තිබුණු ආර්ථික ප්‍රශ්න නිසා ඇත්තටම කෙලිදෙලෙන් ලොකුවට නමුත් සෙල්ලම් කරලා එහෙම හිටියා. නමුත් දැන් තියෙන දරුවෙකුට වගේ ලොකු කෙලිදෙලෙන් ගත කරන්න බැරි කමක් තිබුණා. හේතුව මම පවුලේ වැඩිමලා. ඉතින් අපේ තාත්තට ඉතින් අමාරුවෙන් තමයි පවුල ඇදගෙන ගියේ. ඉතින් එතෙන්දී මට හිතුණා මට තමයි ඊළඟ රාජකාරී කරන්න වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මම ඇත්තටම ඉස්කෝලේ යන කාලේ ඉඳලම අපේ බෙලිදෙණිය ගම්මානය කියන්නේ මුළු ගම්මානයේම ජුවලරි නිෂ්පාදනය කරන ගම්මානයක්. තාත්තා කරේ නැහැ. හැබැයි මේ ව්‍යාපාරයට ඒ ගම සම්බන්ධයි. ගම සම්බන්ධයි. තාත්තා වැඩ කළේ නැහැ. තාත්තා ගරාජ් වැඩ කරේ.
මෙකැනික් වැඩ. නමුත් අපේ ගම්මානේ ගොඩාක් කෙවල් තිබුණා ඒ කාලේ. දැන් නම් ටිකක් අඩුයි. ජුවලරි කර්මාන්තයෙන් යැපෙන ගම්මානයක්. අර මේ හැන්ඩ්මේඩ් ජුවලරි කියන කතන්දරේ දැන් ඔබතුමා ලෝකෙට මරන් යනවනේ. හැබැයි ඒ ගමේ තිබ්බ එක. ඒ ගමේ තිබුණා. ඒ කාලේ අපේ තරුණ කාලේ ඒක හොඳටම තිබුණා. ඉතින් මම ඇත්තටම ඉස්කෝලේ 8 වසර වගේ යනකොටම අපේ තිබුණු ප්‍රශ්න නිසා මට හිතුණා මේක මට දියුණු වෙන්න පුළුවන් හොඳම මාර්ගයක් වෙන්න ඇති කියලා මම ඉගෙන ගත්තා. ඒ කියන්නේ ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා හවස ඉස්කෝලේ වැඩ කරලා ඇවිල්ලා හවස ඉගෙන ගන්න ගියා. ඉතින් එහෙම රෑ ඉගෙන වැඩ කළා. ඒ කියන්නේ වෙන යාළුවෝ මේ පිත්තක් අතට අරන් ග්‍රවුන්ඩ් එකට යද්දී ඔබ යනවා මේ ජුවලරි සම්බන්ධව ඉගෙන ගන්න. ඒක මට ඒ කාලෙම හිතුණා එහෙම ඒක ඇඟේම තිබුණ දෙයක් මන්දා ඒක කොහොම වුණාද කියලා මම ජුවලරි කියන එක මම නිකන් ලොකු විදියට හිතන්න ගත්තා. ඉතින් ඊට පස්සේ මම ඉගෙන ගන්න ගියා සෙන්සුරාරිදා. ඒත් මම ඒ ජුවලරි කරත් මම පන්තියේ පළවෙනියා දෙවෙනියා 10 වසරට එනකම්. ඉතින් මට ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. මට ඒ දරා ගැනීම හැකියාව තිබුණා ජුවලරි කරාට. ඊට පස්සේ මම 8 වසරේ ඉඳලා මම ගෙදරට යැපෙන්න සල්ලි හොයලා අම්මට සල්ලි මම ආදායම් මාර්ගයක් ඇටියට 8 වසරේ ඉඳලා දුන්නා. අම්මට මුදලක් ගෙනත් දුන්නා. අම්මට කොහොමද දැනෙච්ච සතුට ඒ කාලේ? ඔව් ඇත්තටම අම්මට ගොඩාක් සන්තෝෂ විතුණා. ඉතින් අම්මා ගොඩාක් ආසාවෙන් හිටියා මම ඒ වැඩේ කළයි කියලා. ඉතින් මට මගේ පුතා 8 වසරේ ඉන්නකොට මම පුතා වාඩිලා ඉන්නකොට පුතාගේ දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා මම කල්පනා කරා ওই වයසේදී මම ගෙදරට ආදායම ගෙනත් දෙනවනේ කියලා. ඉතින් ඒක තමයි ඇත්තටම අද වර්තමාන දරුවන්ට මේක හරි ආදර්ශමත් කතාවක්. දැන් ඔබතුමා ඊට පස්සේ මේ විද්‍යාංශයෙන්නේ මේ බයෝසයන්ස් ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ කරනවා. ඊට පස්සේ උසස් පෙළින් පස්සේ මොකද වෙන්නේ ඔබට? ඇත්තටම උසස් පෙළ කාලේ තමයි අපේ රටේ තිබුණු 1988 දරුණුම කාලේ අපිට එළියට බහින්නත් බැලිදෙනිය. මේ අවුරුදු 18 19 තරුණයෙක්ව තියාගන්න බෑ. විශේෂයෙන්ම මාතර. ඒ අවට ගොඩාක් දරුණු තත්ත්වයක් තිබුණා. අපි බස් එකේ ක්ලාස් යන්න හරි ඉස්කෝලේ යන්න හරි බස් වෝල්ට් එකට ආවම කොයි පැත්තට බස් එකක් ගියත් ඒකේ නගිනවා. ගිහිල්ලා ටවුන් එකකට ගිහිල්ලා තමයි ඊළඟ තැනට මාරු වෙන්නේ. ඉතින් ඇත්තටම දරුණුම තත්ත්වයක් තිබුණු කාලයක්. ඉතින් ඒක නිසා අපිට පන්ති තහනම් වෙනවා, පන්ති කැඩෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම මම කොයිතරම් හොඳට ඉගෙන ගන්න දක්ෂකම තිබුණත් මට ඒ ලෙවල් කරන්න බැරි කමක් වුණා. ඉතින් ඒ ලෙවල් ලියලා අමාරුවෙන්ම ඒ ලෙවල් ලියලා ලියපු දවසට පස්සෙන්දම අපේ කොළඹ අයියා කෙනෙක් ඉන්නවා. ඒ ජුවලරි කර්මාන්තය ටිකක් හොඳට කරන අයියා කෙනෙක් සුසන්ත කියලා. මම එහෙට ආවා. ඉතින් එහෙ අයියා ගෙදරින් කැමති වුණා කොළඹ එනවට? ඔව්. ගෙදරින් අනිවාර්යයෙන්ම කැමති. අම්මලා බයේ හිටියේ. සහ අම්මටත් තේරෙනවා පුතා වැරද්දක් කරන්නේ නෑ. නමුත් වසන්ත පුතා කොහොම හරි ජීවිතේ ගොඩ දාගන්නවා කියලා. ඒ ආශිර්වාදයෙන් කොළඹ එනවා. කොළඹ. සුසන්ත අයියා ගාව. ඊට පස්සේ ඇවිල්ලා එතන මම එතකොට හැබැයි මට කර්මාන්තයේ පුළුවන්කම තිබුණා. ගමේ දන්නවා. දන්න නිසා. මොනවද දැන් ඒ වෙනකොට ඔබට පුළුවන්කම තිබුණේ ඔබට අතේ හුරුව තිබ්බේ මොනවටද? අතේ හුරුව ඕනම කියන්නේ ලොකු දේවල් දැන් ජුවලරි කර්මාන්තයේ ලොකුම දේවල් තියෙන්නේ මාල වලලු කිව්වම තමයි ලොකුම තත්ත්වයන්. එහෙම නැතුව මුතු පොඩි දේවල් ඒ වයසේ හැටියට අත්දැකීම් ප්‍රමාණය හැටියට මට කරන්න පුළුවන්කම ගල් මුද්දක් ඒව හදාගන්න පුළුවන්කම තිබුණා. ඊට පස්සේ ආයේ ගාව ඉඳලා ඊට පස්සේ තව ලංකාවේ නම ගිය ආයතනයක ටික කාලයක් මම වැඩ කරා. වැඩ කරලා ඉතින් ඇත්තටම ඊට පස්සේ මම වැඩ කරන්න පටන් ගත්ත ගමන් මම තාත්තා විඳපු දුක නිසා මම තාත්තට කිව්වා තාත්තේ ඔයා ගෙදර නවතින්න මේ වැඩ කරන්න ඕනේ නැහැ කියලා. තාත්තගෙන් අයින් වුණා. තාත්තා ඇත්තටම වැඩ කරේ මීගමුවේ. ඉතින් හරි දුකෙන් වැඩ කරේ. මම ඉඳලා හිටලා ගියපු දවස්වල මම දැක්කා තාත්තා ගොඩාක් දුක් මහන්සි වෙලා වැඩ කරනවා කියලා. මම වැඩ කරන්න ගත්ත කොළඹ ඇවිල්ලා වැඩ කරන්න ගත්ත ගමන් මං ගෝ තාත්තට යන්න කියලා තාත්තා එක්ක පහින් ඊට පස්සේ ඉඳන් ගමේ ගියා. වචනේම ඇති. හරි. දැන් ඊට පස්සේ ඔබ නම ගියපු ආයතනයක වැඩ කරන්න පටන් ගත්තා. එතනදී මං හිතන්නේ ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙන්න ඇති ඒ වගේ ආයතනයක ඒ ලැබෙන අත්දැකීම. ඔව්. එතන ඒ අත්දැකීම ලැබලා ඇත්තටම ප්‍රධාන පෙළේම ආයතනයක්. එතන හිටියේ අපේ බොස් මට අපිට හරි ආදරෙන් සැලකුවා. ඉතින් මම එතන ටික දවසක් යනකොට මට තේරුණා මම අර පොඩි කාලේ ලැබපු අත්දැකීම් නිසා මම ඒ ආයතනයේ බොස්ට බොහොම සුහදව කතා කියන්නේ මම
අහන දේවල් වලට උත්තර දීලා බොස් මාව ටිකක් වයසෙන් අඩු වුණත් ලොකු තැනකට මාව ගත්තා. අරගෙන මම බොස්ටත් මේ බොස් බොහොම ඇහුම්කන් දෙන කෙනෙක්. ඉතින් මම එතුමාට ඔබත් දෙයක් කියන්නේ බොහොම නිහඬවනේ. හිමින්නේ කියන්නේ කලබලයක් නැහැනේ. ඊට බොස් මම කියපු දේවල් ටිකක් කරන්න ගත්තා. ඉතින් ආයතනයේ දියුණු වුණා. ඉතින් බොස් මට කිව්වා වසන්ත ඔයාගේම දෙයක් පටන් ගන්න කියලා. ඔහුගේම ආරාධනාවේ. ඇත්තටම මම දන්නේ ඒ වගේ තැනක නමක් කියන්න හොඳද කියලා බෝබ් ජුවලර්ස් අධිපතිතුමා තමයි මට කිව්වේ. එතුමා ගැන බොහෝ දෙනෙක් එහෙම කියනවා අහලා තියෙනවා. මම හිතන්නේ අද තමයි ඔබතුමා කෙලින්ම කියනවා ඔහු ගැන. ඇත්තටම කිව්වා වසන්ත ඔයා පටන් ගන්න කියලා ඒ පටන් ගත්තා. ඊට පස්සේ මම මගේ ඒ නිෂ්පාදන කටයුතු කළා බොස්ටම දුන්නා. ඉතින් දැන් මේ මොන අවුරුද්දද දැන් ඔබතුමා වෝග් ජුවලර්ස් එකෙන් ඉවත් වෙලා එතුමාගේම ආරාධනාවෙන් ඔබේම ව්‍යාපාරය පටන් ගන්නේ මේ කොයි අවුරුද්දේද? 92 1992 පටන් ගන්නේ. ඒ කියන්නේ මේ අවුරුදු 3-4ක් ඇතුළත ඔබ ඔබේම ගමන් මාර්ගය හොයාගත්තා. ඇත්තටම මට උදව් කළා. ඉතින් අපිට ඌමනාව තිබුණා. දැඩි ඌමනාව තිබුණු නිසාම බොස්ලට තේරෙන්න ගත්තා මේ අය ගොඩාක් වැඩ කරන්න ඌමනා අය කියලා. ඉතින් මට ඒකට සෑහෙන සහයෝගයක් දුන්නා. ඉතින් මම ඒකෙන් බොහොම ඉක්මනට දියුණු වුණා. දැන් ඔබතුමා මේ තමන්ගේම ව්‍යාපාරේ පටන් ගන්නේ කොහේද? ඒ දවස්වල කී දෙනෙක් වැඩ කරාද? බලාගෙන ඉන්න කෙනෙකුට හිතෙනවනේ අද මේ දැවැන්ත මහා වෘක්ෂයක් වුණාට එදා මේ පුංචි බීජයක් පැල කරේ. ඒක හිමින් මුල් ඇද්දේ. ඒකට වතුර දාලා බලාගෙන ඉන්නවා. අර ඇටයක් පැල කරලා කොලයක් එනකම් බලන් ඉන්නවා වගේනේ. ඒ දවස්වල නිදි වරාගෙන වැඩ කරන්නේ නැති. කොහොමද මේ මුල් දවස්වල? ඇත්තටම සෑහෙන අපහසුතාවයකින් හිටියා. මොකද අපිට මාතරේ ඉඳලා ඇවිල්ලා කොළඹ ජීවිතේ හුරු නැහැ. ඉතින් බෝඩිම හවුස් එකක් අරගත්තා. ඊට පස්සේ ඒ ගෙදරම මුළු ගේම ගත්තා. අන්තිමට රෙන්ට් එකට අරගෙන. ඒ කොහේද? රත්මලානේ. මුලින් පටන් ගත්තේ රත්මලානේ. වතුර වලට පවා ගෙවන්න එපා. ගෙවන්න ඕනේ. මාතරේම නෑ. පොල් තියෙනවා, කොළ තියෙනවා, එළවලු තියෙනවා වත්තේ. කිසිම දෙයක් නෑ. ඊට පස්සේ ඉතින් පරිපාලනය පිළිබඳ ලොකු දැනුමකුත් නෑ. ඒත් ඉතින් කොහොම හරි මට හම්බ වෙච්ච සියලු දෙනාම හොඳ කණ්ඩායමක් වැඩ කරා. හොයාගත්තා. ඔව් ටික කණ්ඩායමක් වැඩි කරගත්තා. ඊට පස්සේ මගේ මල්ලිට මම ගෙනල්ලා ට්‍රේන් කරා. තියත් හොඳට ඉගෙන ගත්තා. ඊට පස්සේ අනිත් මල්ලිත් ගෙනල්ලා ට්‍රේන් කරා. ඊට පස්සේ අපි කට්ටිය 3 දෙනාම එකතු වෙලා රත්මලානේ දැන් වැඩ කරා. ඊට පස්සේ රත්මලානේ වැඩ කරද්දී මම එපාර මල්ලිලට කිව්වා ඔයාලා මේ වැඩ කරන්න කියලා. මම ආයෙත් සේරම තිබුණු ආයුධ ටූල්ස් මැෂින්ස් සේරම දීලා මම ඊට පස්සේ මැරි කරා 96 මැරි කරා. විවාහ වුණා. විවාහ වෙලා එතුමිය ගැනත් කියමු නේද? ඔව්. ඇත්තටම මම ඒත් ඔය ඉතාලි කම්පැනි එක ජුවලරි කර්මාන්තය කරන කාලේ සම්බන්ධ වුණේ. ඒ අග්ගම තමයි අඩු වෙල. ඉතින් ඇත්තටම මට ලොකු සහයෝගයක් වුණා දියුණු වෙන්න. ඇත්තටම මට කිසිම බාධකයක් කිසිම දෙයක් දැම්මේ නැහැ. නැත්නම් ඇත්තටම අපි වගේ කෙනෙකුට ඉස්සරහට එන්න බෑ. ඒක නිසා ඇත්තටම ඒ බාධා නොකරපු නිසාම තමයි අපි දියුණුව කරා ගියේ. නැත්නම් ඕන්ට වඩා හොයලා බලන වැඩි වුණාමත් කරදරයක් කරන්න බැරි වෙනවා. වැඩ කරන්න බෑ ඒක. නෑ. හොඳ පැත්තට නම් කමන්නේ. සමහර අය බලනකොට ඒක උදව්වක් නැති වගේ වෙනවනේ. ඉතින් ඒකට එහෙම වුණා. ආයි මම කඩුවලින් ආයි මං තනියෙන් පටන් ගත්තා. ඒ කියන්නේ මල්ලිලා දෙන්නට අතනින් එහාට රත්මලාන බාර දුන්නා. එතන 20 ගාණක් වැඩ කරා. ඒ 20 ගෙනාම යාට. ඒතර ඒ කාලේ නම විදිහට තියාගෙන හිටියේ. ඔව් ඒ ඇත්තටම මගේ තැනටත් මගේ ජුවලරි කර්මාන්තයේ මම ගොඩාක් ආයතන වලට සප්ලයි කරනවා, බඩු දෙනවා. ඉතින් මගේ ඇත්තටම ඒක තාම මගේ LB වසන්ත කියන නමින් තමයි තාම යන්නේ. ඒක මගේ ඔය රිටේල් බිස්නස් එක තමයි අශාය ජුවලර්ස් කියලා යන්නේ. ඒකත් මුලින්ම ගියේ වසන්ත කියන නමින් තමයි. LB වසන්ත කියන්නේ ඉතින් බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙලා අද වෙනකොට. දැන් අශාදීක පටන් ගන්නකොට කඩුවෙලට ඇවිල්ලා දැන් මල්ලිලත් නැහැ. ආයෙම බින්දුවේ ඉඳන් පටන් ගත්තා. ආයෙ බින්දුවේ තනියම පටන් ගත්තා. සාමාන්‍යයෙන් ඒ දවස්වල පැය කීයක් වැඩ කරනවද ඔබ? ඇත්තටම ඒක තමයි ඇත්තම තත්ත්වය. මම මේ ළඟදිත් මගේ සහෝදර මල්ලි කෙනෙකුට කිව්වේ උදේ 4 වෙනකන් වැඩ කළා ආයි නිදාගෙන 7 වෙනකොට නැගිටිනවා. පැය 3ක් විතර තමයි නිදාගත්තේ. එතන ලොකු කැපකිරීමක් මම රත්මලානින් ආවට පස්සේ ලොකු කැපකිරීමක් කළා.
ඊට පස්සේ දවසක් මම අපේ කාමරේ නිදාගන්න කාමරේට පේනවා ඈත පොල් ගස් දෙක තුනක්. ඉතින් උල්ලංගට පොල් ගස් ටික වැන්නකොට මම කල්පනා කරා එක කාලෙකදී ඇත්තට මොකද්ද මේ ජීවිතේ මම තරුණ කාලෙත් කැප කරා, පුඩි කාලෙත් කැප කරා කියලා එහෙම. ඒත් පස්සේ ආයෙත් හිතුණා මේක නෙවෙයි අපිට ගමනක් යන්න තියෙනවා මට කියලා ආයි නැගිටලා එනවා. ඉතින් ඇත්තටම වැඩ කරන එක අඩු කරන්න ඕනද කියලාත් වෙලාවකට හිතුණා. ඒ තරම් දුක් විඳා. ඉතින් ඒක දැන් තමයි මට හිතෙන්නේ ඒ වගේ තීරණයක් එදා ගත්තා නම් අද මං කනගාටු වෙනවා වගේ. එදා පොල් ගස් ටික දිහා බලන්න නිදාගත්තා නම් එහෙම. ඔව්. අද අපි මෙහෙම කතා කරන්න නැති වෙන්න පුළුවන්. ඇත්තටම. දැන් ඔබතුමාගේ ව්‍යාපාරයේදී විශේෂයෙන්ම දැන් ඔබතුමා පාසල් යන කාලේදීත් වසන්ත මහත්මයා අපි කියනවා 88 89 භීෂණ යුගයට මුහුණ දුන්නා. ඒ වගේම මේ රටේ යුද්ධයක් තිබුණා. විවිධ අමාරු අසීරු කාල තිබුණා. ඔව්. ව්‍යාපාරය වහලා දාන්න තමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ. සමහරට එකක් දෙකක් තමයි නෑ මේක කරන්න ඕනේ කියලා හිතන හේතු තිබුණේ. එහෙම මොනවද ආපු බාධක ඔබතුමාට මේ ව්‍යාපාරය කරන්න යද්දී? ඔව් ව්‍යාපාරය කරන්න ඉස්සෙල්ලම ඉඳලම මට ආපු බාධක තමයි සංක මහත්තයා මම කොළඹ මුලින්ම කිව්වේ කොළඹ කොටුවේ යම් ආයතනයක වැඩ කරා. එතකොට ඇත්තටම මේ කාලේ වාහන නවතිනවා. වාහන වලට යන්න වාහන කර්ෆියු කොයි වෙලෙත් වැටෙනවනේ. ඉතින් මම වැඩට ගියා ගොඩක් අය ආයතනයට යන්නේ නැහැ. මම එළවලු ලොරියේ නැගලා වැඩට යනවා. කොහොම හරි යනවා. කොහොම හරි යන්නම තමයි ඕන. මොකද අපිට තිබුණේ අර ඒ ගමේ තිබුණු පීඩනය නිසා අපිට දැඩි ලෙස මල්ලිලා දෙන්නට ඇත්තටම මටත් දැඩි ලෙස උමනාවක් තිබුණා අපි ගොඩ යන්න ඕන දුක් විඳින එකෙන් නවතින්න ඕනේ කියලා. ඉතින් මම එළවලු ලොරියේ ගිහිල්ලා වැඩ කරනවා. මමයි තව මැනේජර් කාර් එකෙන් එන මැනේජර් කෙනෙකු විතරයි ඉන්නේ. මම වැඩ කරනවා. ඉතින් ඇත්තටම මට ඒකේ නමිනුත් නෙමෙයි කතා කරන්නේ නම්බර් එකේ 5 කියලා. ඔව් ඒ නම්බර් එකෙන් තමයි කතා කරන්නේ. ඉතින් 5 ඔයාවද කියලා අහනවා. ඉතින් මම කොහොම හරි වැඩ කරලා මැනේජර් මහත්තයාට දුක හිතිලා සමහර දවසට වාහනේ මං ගිහින් දානවා. ඉතින් පොඩි ළමයි ඉතින් ගණන් ගන්නෙත් නැහැ ඉතින්. ඒ වගේ ප්‍රතාප යෝධයෝ වගේ කට්ටිය හිටියා ඉතින් අපි ඉතින් එහෙම ඉතින් ඒ බාධක නම් ගොඩාක් ආවා. ඊට පස්සේ කර්මාන්තශාලාව පටන් ගනිද්දී ලොකු බාධක ආවා. ඉතින් බාධක නම් කර්මාන්ත ශාලාව පටන් ගනිද්දී ඇත්තටම ලේසි වැඩක් නෙමෙයි මේ රත්තරන් ව්‍යාපාරය මේ ස්වර්ණාභරණ ව්‍යාපාරය. අනිත් එක රෑ තිස්සේ නිින්ද යන්නෙත් නෑනේ. මේ සොර සතුරු බිය හැම තිස්සෙම හිතෙන්න පුළුවන්නේ. කොහොමද මේක දරාගන්නේ? ඔව් ඇත්තටම ඒ දරා ගන්න සංගමතේ ඕනම දෙයක් දරා ගන්න පුළුවන්. ඇත්තටම අපේ තරුණ පරම්පරාවට අපි හැමතිස්සෙම කියන්නේ හිතට ගත්තොත් ඒක දුකක් කියලා හිතෙන තේරෙන්නේ නැහැ. දැන් ගොඩාක් පිරිසක් ඉන්නවා චූටි දෙයක් වුණත් සේරම අතෑරලා දාන්න. ඉතින් ඇත්තටම එහෙම අපි අතෑරිය නැති එක ගැන තමයි අපෙන් වෙන්න ඕන දේවල් සමාජයට වෙන්න ඕන නිසා අපි කොයි වෙලෙක කතා කරන අයට කියන්නේ අපි මෙහෙම දුක් විඳලා තියෙනවා. බය වුණයි කියලා අතාරින්න එපා. සොර සතුරු බිය නිසා අතාරින්න එපා. අපි ඒවට යම් ක්‍රමවේද යොදාගෙන වැඩ කරාම ඒව විසඳ ගන්න පුළුවන් කියලා ඉබේම හිතෙනවා අපිට. දැන් මේ ව්‍යාපාරයක් අලුතෙන් පටන් ගන්න ඉන්න අයට හුඟක් වෙලාවට කල්පනා කරනවා මගේ අතේ සල්ලි නැහැ. අපි ඉස්කෝලේ යනකොට ඉගෙන ගන්නෙම ව්‍යාපාර අධ්‍යයනය තුලදී ව්‍යාපාරයක් ආරම්භ කරන්න ප්‍රාග්ධනය ඕනේ, මුදල් ඕනේ. අපි මේ පටන් ගන්නෙම උගන්වනකොට අපි උදාහරණයක් විදිහට රුපියල් 50000ක ප්‍රාග්ධනයක් මුල් මුදලක් එකතු කරනවා කියලා අපි ඉස්කෝලේ යන කාලේ දැන් ලක්ෂ 5ක් වෙන්න පුළුවන්. කෙනෙක් හිතන්න පුළුවන් මං ගාව ලක්ෂ 5ක් නැහැ කියලා. ලක්ෂ 5ක් නෙමෙයි මේ වෙලාවේ කෙනෙක්ගේ අතේ රුපියල් 5000ක් නැති වෙලාවක වෙන්න පුළුවන් මේ වැඩසටහන බලන්න. හැබැයි ඔබතුමාට ඔය රුපියල් 5000ක් නෙමෙයි රුපියලක් නැති වුණත් ව්‍යාපාරයක් පටන් ගන්න උනන්දුව කැපවීම තියෙන කෙනෙකුට දෙන්න පණිවිඩයක් තියෙනවා කියලා මං හිතනවා. ඔව් ඇත්තටම අනිවාර්යයෙන්ම ඕනම ඔය කියන මුදල් ගණන් කිසිම තැනක කිසිම ව්‍යාපාරයක් මං දන්න තරමින් මං හොඳ ව්‍යාපාර කරන ගොඩාක් අය අසුරු කරනවා. ඒවයි ඉහළ පෙළේ ඉන්න අයගෙන් මං දැනගත්ත දැනුම තමයි අද තරුණ පරම්පරාවටත් ඒක ඇත්තටම මේගොල්ලෝ ඒක පැත්ත බලන්නේ නැහැ වගේ තේරෙනවා මට. එතන තියෙන්නේ ඇත්තටම සල්ලි නෙමෙයි දැනුම. අපිට තමන් මොකක් හරි ව්‍යාපාරයක් කරන්න බලාගෙන ඉන්නවා නම් ප්ලේන් ටිකක් ගහලා හරි දැනුම ගන්න ඕන එළියේ. ඒ දැනුම සල්ලි තමයි. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවානේ ඇත්තටම මීකුණකින් කෙනෙකුට දියුණු වෙන්න ඕන නම් පුළුවන් කියලා. ඉතින් ඒ වගේ එක සල්ලි එළියෙන් බැලුවම නම් තේරෙනවා ලොකු දෙයක් ඕනේ තමයි කියලා. නමුත් තමන්ගේ ක්වොලිටිය වැඩි කරගෙන චූටි දෙයකින් හරි ඉස්සරහට යනවනම් ඒකට ඒ තරම් සල්ලි ඕන වෙන්නේ නැහැ. වසන්ත මහත්මයා කොයිතරම් විශ්වාස කරනවද වාසනාව පිළිබඳව?
ඇත්තටම වාසනාව කියලා දෙයක් තියෙනවා. ඇත්තටම ඒකට වඩා මම නම් හිතන්නේ වාසනාව උදා වෙනවා තමයි. තමන්ගේ සිතුවිලි ටික තමන්ට අවශ්‍ය කරන මාවතට යොමු කරගෙන ඉන්නකොට වාසනාව වගේ ඇවිල්ලා අපිට ඒ සිතුවිලි වලට අපි හිතන සිතුවිලි පරම්පරාවට අපිට විශ්වයෙන් නොසිතූ වෙලාවක නොසිතූ දෙයක් දෙනවා. ඒක තමයි අපි වාසනාව කියලා හිතන්නේ. ඒක තමයි වාසනාව. ඇත්තටම එහෙම මහන්සි වෙලා මේක කරන්න ඕන මේක කරන්න ඕන කියලා නොකොඩවා සිතට ගත්තොත් වාසනාව උදා වෙනවා තමයි. ඒක තමයි වාසනාව. නැතුව අපි නිදාගෙන ඉද්දි අපිට වාසනාව උදා වෙන්නේ නැහැ. නිදාගෙන ඉඳද්දි වාසනාව උදා වෙන්නේ නැහැ. වසන්ත මහත්මයා හිතන විදිහට මේ අෂාදී ජුවලර්ස් ආයතනය අද තියෙන තැනට එන්න ප්‍රධානතම සුවිශේෂතම රහස මොකක්ද ඔබතුමා ඇතුලේ තියෙන? ඇත්තටම අපේ ප්‍රධානම මම අෂාදී ජුවලර්ස් කියලා කිව්වම මුලින්ම අපි නිෂ්පාදනය තමයි මුලින් කළේ. ඉතින් එතකොට නිෂ්පාදනය කරපු එකෙන් අපි නිෂ්පාදනය කරන එක බොහොම ඉක්මනින්ම අපි දිනු වෙන්න හේතුව තමයි අපේ සේවා ලබන කට්ටියට අපි වෙලාවට දුන්නා. නිවැරදි දේ දුන්නා. රත්රන් කියන්නේ ඇත්තටම බොහොම හොර වැඩ කරන්න පුළුවන් මාධ්‍යයක්. හරි ලේසියෙන් දියුණු වෙන්න පුළුවන් නේ. ලේසියෙන් දියුණු වෙන්න. හොරකම් කරලා හැබැයි කෙටි කාලයයි. කෙටි කාලයයි. එතකොට ඒ කියන්නේ චූටි කැරට් එකක් දැන් කැරට් 22 එක කැරට් 21ක් කරලා දුන්නොත් කාටවත් හොයන්න බෑ. කාටවත් හොයන්න බෑ. ප්‍රවීණයෙකුටවත් හොයන්න බෑ. ඉතින් ඒ වගේ ඒතර ලොකු ලාභයක් ලබන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව ඇත්තටම රත්තරන් කර්මාන්තයේ ඉහළින් ඉන්න කිසිම කෙනෙක් ඒක කරන්නේ නැහැ. ඉතින් හරි අපූර්ව කතාවක්. මම විතරක් නෙමෙයි ඔබ කියන්නේ. රත්තරන් කර්මාන්තයේ ඉහළින් ඉන්න කිසිම කෙනෙක් ඒක කරන්නේ. ඇත්තටම කරන්නේ අපි හොඳට දැකලා තියෙනවා. අපි ඒ වගේ අය ඇසුරු කරනවා. මේ මහත්තුරු කැරට් එකෙන් දශම ස්ථාන දෙකකින් මෙහාට එකක් වුණත් වැරදීමකින් හරි වෙලා තිබුණත් අපිට කෝල් කරලා කියන වසන්ත මේක දෙන්න බෑ. තව එකක් හදන්න ඕනේ කියලා තමයි කියන්නේ. එහෙම නැතුව මම දන්න හොඳටම රැඳිලා ඉන්න සියලුම දෙනා හොඳම රත්තරන් වලින් තමයි මේ වැඩේ කරන්නේ. ඒ හොර වැඩක් කියන දෙයක් කරන්නේ නැහැ. වෙලාවට දෙනවා. ඒක තමයි අපිට උනේ. අපි ඒ අයට සප්ලයි කරනකොට අපි වෙලාවටම දුන්නා. හොඳම රත්තරන් දුන්නා. නැත්තම් පාරිභෝගික ගනුදෙනු කරු දැනගන්නේ ඕක උගස් කරන්න ගියා. ඊට පස්සේ දැනගත්තම ඊට පස්සේ ඔක චේන් එක වගේ සියලු දෙනාට කටින් කට යනවා. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරේ. ඉතින් නිෂ්පාදන වැඩ කරගෙන ඉන්නකොට ආරංචි වුණා මෙතන හොඳ නිෂ්පාදනාගාරයක් කියලා. ඒ පාර ඒ අහල පහල ඉන්න කස්ටමර්ස්ලාට මම ඒකයි මුලින්ම කිව්වේ. එම ලොකු දේවල් ඕනේ නැහැ. අහල පහල ඉන්න කස්ටමර්ස්ලා අනේ මෙහි නිෂ්පාදනය කරන ජුවලරි අපිත් එකක් හදා ගන්න ඕන. එයා හදාගෙන එයාට හොඳ වුණාම ඊළඟ එක්කෙනාට කියනවා, අක්කට කියනවා, නංගිට කියනවා. කොහොම 10 දෙනා 15 දෙනා 20 දෙනා තමයි එකතු වෙලා අපිටත් ෂෝරූම් එකක් දාන්න හිතාගෙන හිටියේ නෑ. ඇත්තටම ෂෝරූම් එකක් දාන තත්වයට සේවාව ලබන අය කස්ටමර්ස්ලා අපි ඒ තත්ත්වයට පත් කරා. ඉතින් එක්පාර තමයි අෂාදී ජුවලර්ස් කියලා ෂෝරූම් පද්ධතියක් නිර්මාණය වුණේ. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ හඳ අල්ලන්න කලින් ළඟ තියෙන ගහ අල්ලලා ඉන්න ඕනේ. දැන් ප්‍රදර්ශනාගාර ගණනාවක් තියෙනවනේ. අපි ඒ ගැන පොඩ්ඩක් කියමු. කඩුවෙල මීගමුවේ තියෙන ප්‍රදර්ශනගාරයක් ඇති. මොකද මේ මීගමුවට තියෙන සම්බන්ධය ඔබේ පියා මීගමුවේ කටයුතු කරපින්ද ඔබට නිකන් මීගමුවේ දෙයක් කරන්න ඕනේ කියලා අදහසක් ආවද? ඇත්තටම එහෙම නෙවෙයි. අහම්බෙන් සිද්ධ වුණේ. ඉතින් මීගමුවේ අපේ සාප්පුවක් දාපු මහත්තයෙක් එයාට පරිපාලනය කරගන්න බෑ කියලා මට කතා කළා. මම ඒ මහත්තයාට සප්ලයි කරනවා බඩු. ඉතින් හොඳ මහත්තයෙක් ඇත්තට මට කතා කරලා කිව්වා වසන්ත මේ ඔයා මේක ගන්න කියලා. ඒක හම්බෙන් සිද්ධ වුණේ. ඇත්තට මගේ අම්මගේ ඥාති සේරම ඉන්නේ මීගමුවේ. ඒක නෙවෙයි හේතුව වුණේ. ඉතින් ගියාට පස්සේ ඒක අපිට ඇත්තටම හිතරත් අයියක් තිබුණා. ඒ සියලු දෙනාම අපේ ඥාති නිසා. ඒ වගේම තාත්තා වැඩ කරේ මීගමුවේ. ඔව්. අද ඒ තාත්තගේ ලොකු පුතා ඔහුගේ නමින් ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. ඇත්තටම මටත් ඒක ලොකු ආඩම්බරයක් ඇති. කඩුවෙලින් මීගමුවෙන් ඊට පස්සේ අපි ගාල්ලේ උණවටුනේ ඒක ෆොරිනර්ස්ලා විදේශිකයන්ට සරණාභරණ විකුණන ආයතනයක්. එතන ඒක පටන් ගත්තා. ඒකත් සාර්ථකව කරගෙන යනවා. ගාල්ල මීගමුව කඩුවෙල. දැන් මේ ව්‍යාපාරය මේ මට්ටමට ගෙනල්ලා බොහොම සාර්ථකව කරගෙන යද්දී ලෝකෙම දන්න සන්නාමයක් බවට මේක පත් වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ලෝක විවාහක රූරජින කිරුළ නිර්මාණය කරන්නේ ඔබතුමාගේ ආයතනය. අෂාදී ජුවලර්ස් කියලා කිව්වහම මේ ලෝක විවාහක රූරජිනටත්
ඒ ක්‍රවුන් එක දෙන තැනට එනවා. ඒ සතුට කොහොමද ඔබ දකින්නේ අද? ඇත්තටම ලොකු සතුටක්. මොකද ඒ නිෂ්පාදනාගාරයේ ඉන්න 90% දෙනා බොහෝම දක්ෂ අය. ඇත්තටම රන් කිරුළක් හදන එකත් ලේසි නෑ. ඉතින් ඒ වගේක් හදන්න ඒ සේරම මගෙන් වැඩ ඉගෙන ගත්ත අය තමයි 90%ක් ඉන්නේ ඉස්කෝලේ ගිහිල්ලා අවුට් වෙලා ඇවිල්ලා මම ජුවලරි උගන්වනවා. ඔබෙන් ඉගෙන ගත්තා. මගෙන් ඉගෙන ගත්තා. මගේ අපේ භාෂාවෙන් කියන්නේ ගෝලියෝ මයි ගෝලියෝ කියලා තමයි කියන්නේ. ඒගොල්ලෝ බොහොම දියුණු තත්ත්වෙන් ඉන්නවා. ඉතින් කඩුවෙල කියන්නේ ජුවලරි ඒ වගේ ගම්මානයක් වේගෙන එනවා. දැන් මගේ සේවක පිරිස ගොඩාක් අය ඉඩම් අරගෙන ගෙවල් හදාගෙන ඒ තත්ත්වයට එනවා. ඉතින් ගොඩාක් අඩු වයසින් ඇවිල්ලා හොඳ තත්ත්වෙන් ජීවිතය ගත කරන අය ඉන්නේ. ඒකම තමයි ප්‍රධාන හේතුව. මොකද මම විඳපු දුක් මේවා මට පුළුවන් විදියට ඒගොල්ලෝන් ඇඟට ඇව්වා. ඒගොල්ලොත් දැන් අවුරුදු 23 24 25 30 40 ළම අය ඉන්නවා. ඒගොල්ලෝ නොසිතු දියුණුවක් ලබලා තියෙනවා. දැන් ඔබව මුලින්ම හම්බ වෙනවා ජාතික අධ්‍යක්ෂවරයා චන්දිමාල් ජයසිංහයන්ගේ ලෝක විවාහකරු රැජින තරඟාවලියේ කිරුළ නිර්මාණය කරන්නේ. ඔබ එතකොට එහි වේදිකාවේ නිවේදකයා විදිහට මගේ කාර්යභාරය ලංකාවේ තියෙන දැවැන්තම මේ හෑන්ඩ්මේඩ් ජුවලරි ආයතනයේ අශාදි ජුවලර්ස් කියන එකෙන් තමයි මේ කතාව අපි කියන්න පටන් ගත්තේ. එතනදී ඔබව හම්බ වෙනවා. ඒ වගේම කඩුවෙල එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංගමේ අපේ වසර 10ක් තිස්සේ එහි සභාපතිත්වයේ දරන නිශාන්ත ගුරුගේ මහත්මයා ආශාන ඇඩ්වර්ටයිසිං අධිපතිතුමා චියර්ස් රෙස්ටුරන්ට් අධිපති ජාලේ පහුගිය දවස් දෙකකට කලිනුත් අපි මුණ ගැහෙනවා. එතුමා එක්තරා වෙලාවක මට කියනවා මේ අනිවාර්යයෙන්ම මේකේ මේ වොයිස් කට් එකක් ගන්න ඕනේ වසන්ත මහත්තයා ගාවට එන්න කියලා. ඔබේ ව්‍යාපාරික ස්ථානෙට මීට අවුරුදු 2-3කට කලින් මං එනවා. එතකොට අපි ආයෙ හම්බ වෙනවා. දැන් කඩුවෙල නෝනාගේ ගම. නෝනාගේ ගමට ඇවිල්ලා නෝනාගේ ගමේ තියෙන ඕනෙම දෙයකට ව්‍යාපාරික සංගමේ ඕනෙම දෙයකට උදව් කරන දෙතුන් දෙනා අතර අශාදි ජුවලර්ස් LB වසන්ත මහත්තයා ඉන්නවා. දැන් පහුගිය දවසක පාසල් දරුවන්ට සපත්තු දෙනවා. ඒ කියන්නේ දරුවන්ට ඉස්කෝලේ යන්න දරිද්‍රතාවයෙන් පිරිච්ච පුරවරයක් ලොකු ව්‍යාපාරිකයෝ හිටියත් කඩුවෙල කියලා කියන්නේ. ඉතින් අර වෙසතුරු අද්දන් දුන්නත් නැති බරිකම නැති නොවේලු කියලා අපි අහලා තියෙනවනේ. ඉතින් නමුත් ඔබතුමා ඒ සියලු තැන්හි ඉන්නවා. ඒක විශාල සතුටක්. ඒක දෙන්නමත් ඉස්සරහට එන්නේ නැහැ. රනිල්ට යන්න කියනවා, අර අසංකට යන්න කියනවා. ඒගොල්ලන් යවලා නිකන් ඉන්නවා. අද වෙනකොට ව්‍යාපාරයේ තියෙන තත්ත්වය ගැන ඔබ මොන වගේ සතුටක්ද ඔබට දැනෙන්නේ? ඇත්තටම නිශාන්ත ගුරුගේ මතය ගැන කිව්ව හින්දා එතුමා මගේ මට කවදාවත් මේ දෙනවද කියලා අහන්නේ නැහැ. කෝල් එකක් දීලා මේ මෙච්චරයි තියෙන්නේ කියලා එහෙම අහනවා. එතුමා ඉතින් ඇත්තටම ගොඩක් දක්ෂ කෙනෙක්. ඉතින් ඒක එහෙමයි. ගාලට චුට්ටක් එහා. දැන් මාතරනේ දික්කල්ලේනේ. දික්කල්ලේ අපි කිලෝමීටර් පහේ. ඉතින් ඒ තරම් එතුමත් ඒ වගේ තමයි මම දන්නවා හොඳටම. ඉතින් මගේ අර ඉදිරිපත් වීමේ මේක මගේ ලොකුම දුර්වලකමක් අසංක මහත්තයා මට බලාත්කාරයෙන් නවදාතර කියනවනේ. ඒක ඉතින් මගේ අර ගමේ තිබුණු කුලෑටිකමත් එක්කම ආපු දෙයක් වෙන්නේ නැති. සහ ඔබ වැඩිය මේ පෙනී හිටින්නේ නැහැ. ඔබ බොහොම නිහඬව පැත්තකටලා ඉන්න කැමති කෙනෙක්. නිදහසේ ඉන්න කැමති කෙනෙක්. හැම දෙයකම ඔබේ සාමාන්‍ය අධිකාරිවරයා රනිල් ඇන්තනි සහ ඒ කණ්ඩායම තමයි නිතරම ඉස්සරහට යවන්නේ. ඔබ බොහොම නිහඬව ඉන්නවා. අද ව්‍යාපාරයේ තියෙන තැන ගැන ආපස්සට හැරිලා බැලුවාම අවුරුදු ගණනාවක් අවුරුදු 30 ගාණක් තිස්සේ මේ ආපු ගමන් මග ගැන අද කොහොමද ඔබ දකින්නේ? ඇත්තටම හරිම සන්තෝෂයි. අපේ ආයතනයේ දැනට 260ක් විතර වැඩ කරනවා. ඉතින් තව 50ක් 100ක් ගන්න තරම් අපේ කැපැසිටි එක තියෙනවා. අපේ ඉඩකඩම අධි ප්‍රශ්නයක් තිබුණා. දැන් ඒවටත් අපි කටයුතු කරගෙන යනවා. ඉතින් අපේ ආයතනයේ ආවට කඩුවෙල ජනතාවට පුළුවන් තරම් සේවය අපි කරනවා. ඉතින් ප්‍රසිද්ධ නොකර වුණත් අපි ගොඩාක් දේවල් කරනවා. ඉතින් ඒ ගැන හරිම සන්තෝෂයි. ඉතින් කුඩා ගම්මානයක ඉඳලා ඇවිල්ලා දෙයක් කරන්න පුළුවන්කම ලැබුණ එක ගැන හරිම සන්තෝෂයි. ඔබතුමාගේ දරුවෝ විදිහට තමයි මේ ආයතනයේ වැඩ කරන අයම සලකන්නේ. ඔබේ දරුවෝ ගැන අද ඔබේම දරුවෝ ගැනත් අපි යමක් කියන්න එපා. මේ වැඩසටහන බලන අයට ඔබේ ජීවිතය ආපු ගමන් මගත් එක්ක අපි ඒ ගැනත් කියමු යමක්. මට පුතාලා දෙන්නයි දුවයි ඉන්නේ. ඉතින් පුතාලා දෙන්නම ව්‍යාපාරයට සම්බන්ධ වුණා. ඒ ලෙවල් කරලා ඉවරුණාට පැත්තට මට මාර ශක්තියක්. ඉතින් ඒත් මම අපේ කොහොමත් අපේ කර්මාන්ත ස්වභාවය අනුව අපිට
ටිකක් රෑ වෙනකන් වැඩ කරන්න වෙනවා. ඉතින් මම කියලා තියෙන්නේ අනිත් පුතාලා රෑ වැඩ කරනවා නම් මගේ පුතත් වැඩ කරන්න ඕනේ. ඉතින් ඇත්තටම අපේ පුතාලා දෙන්නත් සමහර දවසට අම්මා කෑ ගහනවා මේ ඒක ගෙදර නැහැ කියලා මං ඉදි මරන් බලන් ඉන්න ඕනේ කියලා. ඉතින් රෑ උදේ 5ට එනවා 5ට ඇවිල්ලා ආයෙ 7ට යනවා. මගේ ජීවිතේම ඒගොල්ලෝ මේ කරනවා. මොකද මේ උදේ 5ට එනවා කියන්නේ? ඇයි ෆැක්ටරිය වැඩ ෆැක්ටරිය තියෙන මැෂින්ස් සමහර මැෂින් වර්ග තියෙනවා ඒක ඔන් කරාම ඕෆ් කරන්න බෑ. අවන් වර්ග තියෙනවා. ඉතින් ඒවා ඒගොල්ලෝ බලලා කරලා එනවා. ඉතින් මේ අපේ ලොකුම වගකීම ජුවලරි කර්මාන්තය කාට හරි සල්ලි තිබුණා කියලා මැනුෆැක්චරින් ප්ලාන්ට් එකක් පටන් ගන්න බෑ. ඒක පටන් ගන්න ඕන නම් ඒ දැනුම සහ ඒ කැපවීම තියෙන්නම ඕන. හවස උදේ 8යි හවස 5යි කරලා ඒක කරන්න බෑ මොන විදිහට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වසන්ත මහත්මයා අවදි වෙන්නේ කීයටද? මම නම් උදේ 4:00ට අවදි වෙනවා. හැමදාම 4:00ට අවදි වෙනවා. එතකොට ආයතනයට එනවා උදේ පාන්දර. ඔව් ආයතනයට 7ට එන්න තියෙනවා. දැන් නම් මේ පහුගිය කාලේ ටිකක් පරක් වුණා. නැත්නම් හැමදාම 7:00 වෙනකොට අපි ආයතනයට යනවා. රෑ නිදා ගැනීමත් එහෙම වෙලාවක් නැහැ. ඔව් දැන්ට මම නම් දැන් පොඩ්ඩක් වෙලාසනිය යනවා. පුතාලා දැන් ඒක අදිනවා. මම නෑ. මම ටිකක් දැන් වෙලාසනිය යනවා. වසර 33ක් විතර මම දැන් කියලා තියෙන්නේ ඒක. ඉතින් ඒක නිසා එයාලා ඒක අදිනවා. ඉතින් වයිපුත් කෑ ගහනවා එළිය වෙනකන් ඉන්න බෑ කියලා ළඟදී අර ෆින්ගර් ප්‍රින්ට් එකෙන් ඇරෙන දොර ලොක් එකක් හයි කරලා දුන්නා. කොල්ලෝ දෙන්නට එන වෙලාවට අරගෙන එන්න කියලා අම්මට බලන් ඉන්න බෑනේ කියලා. හරි අපූරුයි. අම්මලට නිින්දයක් නැහැ නේ පුතාලා ගෙදර එනකන්. දැන් ඔබතුමා මේ ලෝකේ පුරාම විසිරලා ඉන්න අයට ඔබතුමාගේ බොහෝම ධෛර්යයෙන් ආපු කතාව ඇහුවාම නිදාගෙන ඉන්න අයටත් නැගිටලා වැඩ කරන්න හිතෙනවා. අඩුම වශයෙන් කරන්න දෙයක් නැත්තම් ගිහිල්ලා එළියට ගිහිල්ලා තනකොළයක් හරි ගලවන්න ධෛර්යයක් එනවා. මොනවා හරි කරන්න ඕනේ කියලා. ඒ තරම් වටින ධෛර්යවන්ත කතාවක්. ඒ නිසා මේ වැඩසටහන නරඹන අපේ සමස්ත ප්‍රජාවට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද ඔබතුමාට? ඔව් ඇත්තටම මම විතරක් නෙවෙයි ඇත්තටම ධෛර්යය අරගෙන දිනු වෙච්ච ගොඩාක් අය ඉන්නවා. මම දන්න තරමින් ඒ වගේ ධෛර්යවන්තව දිනු වෙච්ච ගොඩාක් පල්ලෙහා ඉඳලා දිනු වෙච්ච අය හරි ආසයි ඉදිරි පරම්පරාවේ කවුරු හරි කෙනෙක් දිනු වෙනවා නම් ඒ තමන්ගේ පුතාද අනුන්ගේ පුතාද කියලා නෑ. ඔය කොයිතරම් කවුරු මොනවා කිව්වත් ඒ උස ඉහළට ආපු හැම කෙනාම කැමති තව කෙනෙකුට උදව් කරන්න. හැබැයි ඔබතුමා කිව්වා වගේ තනකොළ ගහක් ගලවන මුල්ලුවකින් හාරන කෙනෙකුට තමයි තවත් කෙනෙක් උදැල්ලක් හරි දෙන්නේ. නිකන් ගෙදරට වෙලා නිදා ගන්න කෙනෙකුට කවුරුවත් කිසිම දෙයක් දෙන්න ලෑස්ති නෑ. මං කියන්නේ අපි වගේ ව්‍යාපාරික මට්ටමින් ඉහළට ගියපු කෙනෙක්. ඉතින් මම කියන්නේ එතකොට මිනිස්සු ඒ නිදාගෙන ඉන්න මිනිස්සු කල්පනා කරනවා ඇයි අපිට මේ ඉහළට ගිහින් ඉන්න අය උදව් නොකරන්න කියලා. නමුත් ඉහළට ගියපු අය උදව් නොකරන්න එකම හේතුව තමයි තමන් කොතනකින්වත් පටන් අරගෙන නැහැ. ඉතින් කවුරු හරි කෙනෙකුට පටන් ගන්න පුළුවන් තමන්ගේ ධෛර්යය දාගෙන වැඩ කරනවා දැක්කම එහා ගෙදර කෙනෙකුට උනත් හිතෙනවා මේ කොල්ලා මේ දුව මහන්සි වෙනවා අපි උදව්වක් කරන්න ඕනේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම කරන්න ඕන වැඩේ තමයි තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් රොබතුමා වගේ තනකොළ ටික හරි ගලවන්න ලෑස්ති වෙන්න ඕනේ. පටන් ගන්න ඕනේ. ඒක තනකොළ ගලවලා හරි කමන්නේ පටන් ගන්න ඕනේ. තනකොළ ගලවලා හරි පාඩම් කරලා හරි පටන් ගන්න ඕනේ. ඒක අනිත් කෙනාට දැනෙන්න ඕනේ. ඒකට මේ මිනිස්සු සියලු දෙනාටම උදව් කරනවා. ඉතින් රටවල් උනත් එහෙම තමයි. ඉතින් අපේ රටටත් ඒ දේ තමයි වෙන්න ඕනේ. තරුණ පරම්පරාව දැනගන්න ඕනේ. මහන්සි වෙලා වැඩ කරන්න. එතකොට අනිත් අය ලෑස්ති එයාට උදව් කරන්න. තවත් අවුරුදු කීපයක් යද්දී ලෝකෙ පුරාම LB වසන්ත මහත්මයාට හිමි අෂාදි ජුවලර්ස් ආයතන ශාඛාවන් දකින්න අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා. මම හිතන ඔබතුමාටත් එහෙම බලාපොරොත්තු ඇති. විශේෂයෙන්ම මේ කාලාන්තරයක් තිස්සේ අපේ වසන්ත මහත්තයාගේ අපේ බොස්ගේ වැඩසටහනක් කරන්න ඕනේ. ඒකට හරි ලස්සන නිහඬ කතාවක් තියෙනවා. ඒක කොහෙවත් කියපු නැති කතාවක්. ඒක කරන්න ඕනේ කියලා අපේ සාමාන්‍ය අධිකාරිතුමා රනිල් ඇන්තනී මහත්මයා නිතරම හම්බෙන වෙලාවල් වල කියනවා අනිවාර්යෙන් අපේ බොස්ගේ වැඩසටහනක් කරන්න ඕනේ කියලා. ඔබතුමාගේ මේ ධෛර්යයෙන් පිරුණු බොහොම ලස්සන චිත්‍රපටයක් වගේ අපිට බලාගෙන ඉන්න පුළුවන් අපිට මැවිලා චිත්‍ර රූප මැවෙන කතාව මගේ ඉස්සරහ කිව්වහම ඔබට දැනෙන්නේ මොන වගේ සතුටක්ද? ඇත්තටම අසංක මහත්තයා මම ඔබතුමා දකින්න ඉස්සෙල්ලා ඉඳලාම ඔබතුමාගේ යම්කිසි වැඩසටහන් ටිකක් තිබුණා ටීවී එකේ. මම හරි ආසයි තුන ඔබතුමා ඒවා ඉදිරිපත් කරපු විදිය. මොකද ඇඟේ
ලොමු 10 වෙන වගේ සිද්ධිය මම ඔබතුමාට කියලාත් තියෙනවා ඒක. ඉතින් ඒ වගේ කෙනෙක් මට රනිල් කිව්වා මම ගොඩාක් ඔය වගේ වැඩසටහන් වලට මගහරින කෙනෙක්. ඇත්තටම ඔබතුමාගේ ඒ දක්ෂ මේක නිසා මට ආසයි තුනා කමක් නෑ ඉස්රායෙල් අපි කතා කරමු කියලා. ඇත්තටම ඔබතුමාගේ මුන්ට කියනවා නෙමෙයි. මම හරිම ආස ප්‍රසන්ටර් කෙනෙක් තමයි ඔබතුමා. ඒක බොහොම ස්තුතියි. ඒ ඔබේ අගය කිරීමට ඒක නිහතමානී අගය කිරීමක්. බොහොම ස්තුතියි. ඉතින් ඔබතුමාට අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවද අසංග ලයිව් නර්මනායට? ඇත්තටම හොඳම වැඩසටහනක්. ඇත්තටම වැඩසටහන් කියන දේවල් ඕන තරම් හදන්න පුළුවන්. අද කාලේ තාක්ෂණය තියෙනවා ඕන විදියට වැඩසටහන් හදන්න පුළුවන්. ඇත්තටම ඔබතුමාගේ වැඩසටහන මම බලනවා. ඒ හැම වැඩසටහනකින්ම කෙනෙකුට දෙයක් ගන්න පුළුවන්. දියුණුව සඳහා ගන්න පුළුවන්. ඉතින් අපේ අපි වැනි තුන්වන ලෝකේ රටකට තියෙන එකම අවශ්‍යතාවය තමයි ඔබතුමා කරන්නේ. ඇත්තටම ඒක තමයි වෙන්න ඕනේ. මොකද නිදා ගන්න කෙනෙකුට එවලේ ඇඳෙන් නැගිටලා ඇවිල්ලා වැඩ කරන්න හිතෙන වැඩසටහන් තමයි මේ ලෝකෙ වෙන්න ඕන. මොකද ඒක තමයි අත්‍යවශ්‍ය. වෙන අපි මොනවා කළත් වැඩක් නැහැ. විනෝද වැඩසටහන් ඕන නැහැ කියනව නෙමෙයි. නමුත් අඩුපාඩුවක් තියෙන්නේ ඔය මොටිවේෂන් වැඩසටහන් තමයි. ඒවා ඊටාම් වැදගත්. ඒවා තමයි අපිට ලෝකේ ඉදී පරම්පරාවට දෙන්න ඕන. ඇත්තටම හරිම සන්තෝෂයි ඔබතුමාගේ වැඩසටහන් පිළිබඳ. ඉතින් අශාදි ජුවලර්ස් ආයතනයේ අපේ සහෝදර කාර්ය මණ්ඩලයේ විශේෂයෙන්ම අසංග සතරසිංහ ඒ සියලුම දේවල් අපේ අනිත් අසංක ඒ ඇතුළු සියලුම දෙනා තාම ආදරේ මතක් කරන්න ඕනේ. ඒ හැමෝම මේ පසුපසින් ඉඳලා අනේ ඔබතුමා මේ වැඩසටහනට යන්න කියලා මතක් කරා. ඉතින් handmade jewelry අතින් ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම ඉහළම ආයතනය බවට ඊටාම කෙටි කාලයක් තුලදී පත් වෙලා තිනවා. තවත් දිගු ගමනක් යන්න අශාදි ජුවලර්ස් ආයතනයට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ඒ කළමනාකාර අධ්‍යක්ෂතුමා එල්.බී. වසන්ත මහත්මයාට නිදුක් නිරෝගී චිරජීවනයේ වෙන්න කියලා ආශිර්වාද කරනවා. ආයුෂ බොහෝ වේවා කියලා. මිලියනයක් වටින ලක්ෂයට කෝටියක් ආදරේ. අසංග